දෙවෙනි එක බලන්න. ABC සමපාද ත්‍රිකෝණයේ ABC සමපාද ත්‍රිකෝණයක් නම් අභ්‍යන්තර එක් කෝණයක් කීයද? 60යි. එක් අභ්‍යන්තර කෝණයක් අංශක 60යි. ඊට පස්සේ ABC සමච්ඡේදකය. ඒ කියන්නේ මේ 60 කෝණය මෙයත් 60යිනේ හරියටම දෙකට බෙදෙන කෝණය. මේ සමච්ඡේදය කියන්නේ දෙකට බෙදනවනේ 30 බෙදනවලු. කෝණ සමච්ඡේදකයේ BD නම් මෙන්න මේ x යගේ හොයන්න කියන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා මේ කෝණයේ අංශක 60යි මේක සම්පාද ත්‍රිකෝණයක් නම් එක් අභ්‍යන්තර කෝණයක් අංශක 60යි. මේකේ කෝණ සමච්ඡේදක නම් මේ අංශක 60 30 කැලෙනවා. දැන් x හොයන්න කියන්නේ. ඔයාලට ඉතින් මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණ ප්‍රමේයයන් තියෙන්නේ මේකට. එහෙනම් ත්‍රිකෝණයක දැන් ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරපුවාම හැදෙන බාහිර කෝණයක් තමයි මේ x කියන්නේ. එහෙනම් මේ බාහිර කෝණය සමාන වෙනවා ඊට සම්මුඛ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට. එහෙනම් අර 60 ධන මෙන්න මෙතන අංශක 60 ධන මෙතන අංශක 30 සමාන වෙන්න ඕනේ අංශක x ට. හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. හරිද? එහෙනම් 60යි 30යි කියේ අංශක 90 සමානයි x.